ගන්න ඕන වාට අනිවාර්යෙන් බූය පාස් එක දාන්න වෙනවා. දුවම්මි මං හොයා නැතුව වෙන යකෙක් පස්සෙවත් යන්නේ නැහැ අම්මේ ඔයා විතරයි. ෆීමේල් බන්ඩල් එක අමතරව යාළුවෝ මෙන්න මේ වගේ ලස්සන ලූට් බොක්ස් එකක් බූය පාස් එක දාන්න හැමෝටම හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ ලූට් බොක්ස් එක පටව ලස්සන ඩිසයින් කරලා තියෙන ලූට් බොක්ස් එකක්. ඉතින් ඊට අමතරව යාළුවෝ මෙන්න මේ වගේ ලස්සන බැනර් එකක් හම්බ වෙනවා බූය පාස් එක දාන්න හැමෝටම. ඉතින් ඊට අමතරව බූය පාස් එක දාන්න යාළුවන්ට මෙන්න මේ වගේ ලස්සන 3 ස්කින් එකක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ 3 ස්කින් එක හම්බෙන්නේ යාළුවනේ බූය පාස් එක දාන්න යාළුවන්ට විතරයි. ඉතින් ඊට අමතරව යාළුවෝ මෙන්න මේ වගේ ලස්සන ස්කයි බෝඩ් එකක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ ස්කයි බෝඩ් එක පටව ලස්සන ඩිසයින් කරලා තියෙන ස්කයි බෝඩ් එක. ඉතින් ඊට අමතරව යාළුවෝ මෙන්න මේ වගේ ලස්සන ලූට් බොක්ස් එකකුත් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ ලූට් බොක්ස් එක හම්බෙන්නේ යාළුවනේ බූය පාස් එක දාන්න යාළුවන්ට විතරයි. ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ ලස්සන අවතාර එකක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ අවතාර එක නම් බූය පාස් එක දාන්න හැමෝටම හම්බ වෙනවා. ඉතින් ඊට අමතරව යාළුවනේ මෙන්න මේ වගේ ලස්සන පාමසි ස්කින් එකක් හම්බ වෙනවා ලෙවල් 50 දී. මෙන්න මේ පාමසි ස්කින් එක වාට ලෙවල් 50 දී පර්මනන්ට්ම හම්බ වෙනවා. ඉතින් ඒ වගේම වාට ලෙවල් 60 දී මෙන්න මේ වගේ ලස්සන පී ස්කින් එකකුත් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ පී ස්කින් එක පටව ලස්සන ඩිසයින් කරලා තියෙන පී ස්කින් එක. ඉතින් ඒ වගේම වාට මෙන්න මේ පී ස්කින් එක ගන්නවා අනිවාර්යෙන්ම වාට බූය පාස් එක දාන්න වෙනවා. ඉතින් ඊට අමතරව යාළුවනේ මෙන්න මේ වගේ ලස්සන ෆේස් මාස්ක් එකක් හම්බ වෙනවා ලෙවල් 70 දී බූය පාස් එක දාන්න හැමෝටම. ඒ වගේ මෙන්න මේ වගේ ඩිසයින් කරපු බෑග් පැක් එකකුත් හම්බ වෙනවා ලෙවල් 70 දී. මේකට හම්බෙන්නේ බූය පාස් එක දාන්න යාළුවන්ට විතරයි. ඉතින් ඒකත් පට්ටම ක්වොලිටි ඩිසයින් කරලා තියෙන බෑග් පැක් එක. ඊට අමතරව යාළුවෝ මෙන්න මේ වගේ ලස්සන ග්‍රැනේඩ් ස්කින් එකකුත් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ ග්‍රැනේඩ් ස්කින් එක නම් හම්බෙන්නේ ලෙවල් 80 දී. ඉතින් මෙන්න මේ ග්‍රැනේඩ් ස්කින් එක යාළුවෝ බූය පාස් එක දාන්න හැමෝටම හම්බ වෙනවා. ඉතින් ඊට අමතරව යාළුවෝ මෙන්න මේ වගේ ලස්සන ඉමෝට් එකකුත් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ ඉමෝට් එක හම්බෙන්නේ යාළුවෝ බූය පාස් එක දාන්න යාළුවන්ට විතරයි. ඉතින් ඒකත් පට්ටම ක්වොලිටි ඩිසයින් කරලා තියෙන ඉමෝට් එක. ඉතින් මෙන්න මේ ඉමෝට් එක ගන්නවන ඔයාලට අනිවාර්යෙන් මේ මාස් බූය පාස් එක දාන්න වෙනවා. ඉතින් මෙන්න මේ දේවල් සෙට් එක ගන්නවන අනිවාර්යෙන් දැම්මෝ ඩයමන්ඩ් සෙට් එක රෙඩි කරලා තියාගන්න. ඔයාලට ලොකු ඩයමන්ඩ් ප්‍රමාණයක් යන්නේ නැහැ මේ මාස බූය පාස් එක දානවනම්. ඒ වගේම ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ මේ මාස බූය පාස් එකේ එන්න තියෙන මේල් බන්ඩල් එක. ඉතින් මෙන්න මේ මේල් බන්ඩල් එක පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙන මේල් බන්ඩල් එක. ඉතින් මෙන්න මේ මේල් බන්ඩල් එක ගන්න ආසන් ඉන්නවා අනිවාර්යෙන් ඔයාලට බූය පාස් එක දාන්න වෙනවා. ඉතින් මෙන්න මේ මේල් බන්ඩල් එක හම්බෙන්නේ යාළුවෝ බූය පාස් එක දාන යාළුවන්ට විතරයි. ඉතින් මෙන්න මේ බූය පාස් එක දානවනම් ඔයාලට ලොකු ඩයමන්ඩ් ප්‍රමාණයක් යන්නේ නැහැ. ඩයමන්ඩ් 400ත් 500ත් විතර පොඩි ප්‍රමාණයක් තමයි වැය වෙන්නේ. ඉතින් ඒක නිසා දැම්මෝ ඩයමන්ඩ් සෙට් එක රෙඩි කරලා තියාගන්න. ඉතින් ඔයාලට ඩයමන්ඩ් සෙට් එක රෙඩි කරගෙන ප්ලේස් වෙන්න නැත්නම් අනිවාර්යෙන් TNX පොඩ්ඩක් YT ඩයමන්ඩ් ස්ටෝර් එකට සෙට් වෙන්න. එන්නකෝ බඩුවක් එන්න. හරි ගයිස් ඉතින් මේ බලා ගන්න පුළුවන් වෙන අපිට ජුලි මාසෙන්න දින බූය පාස් එක. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ බූය පාස් දාන යාළුවන්ට ලෙවල් 10 හම්බෙන ෆීමේල් බන්ඩල් එක. ඉතින් ඒකත් පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙන ෆීමේල් බන්ඩල් එක. චලන් ගේම් එකක් දාගෙන මුළු අස්සට අන්දන මිනිහ කොල්ල ගහනවා ගේම් ගහනවා නැත්තම් හොරගෙන කෝකස් තියාගෙන ඉන්නවා කියලා. අයියෝ කොහොමද මේ බලන්නේ? හරි බොස් ඉතින් මේ බලා ගන්න පුළුවන් වෙන්නේ බූය පාස් දාන හැමෝටම හම්බෙන ස්කයි බෝඩ් එක. ඉතින් මෙන්න මේ ස්කයි බෝඩ් එක හම්බෙන්නේ ලෙවල් 10 දී. ඉතින් මෙන්න මේ ස්කයි බෝඩ් එක පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙන ස්කයි බෝඩ් එක. ඉතින් ඊට අමතරව යාළුවෝ මෙන්න මේ වගේ ලස්සන බැනර් එකක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ බැනර් එක හම්බෙන්නේ බූය පාස් එක දාන හැමෝටම. ඉතින් ඒ වගේම යාළුවෝ මෙන්න මේ වගේ ලස්සන බයික් ස්කින් එකක් හම්බ වෙනවා ලෙවල් 20 දී. ඉතින් මෙන්න මේ බයික් ස්කින් එක හම්බෙන්නේ යාළුවෝ බූය පාස් එක දාන යාළුවෝ විතරයි. ඉතින් ඒකත් පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙන ස්කින් එක. ඉතින් ඊට අමතරව යාළුවෝ මෙන්න මේ වගේ ලස්සන ස්කයි බෝඩ් එකක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ ස්කයි බෝඩ් එක හම්බෙන්නේ යාළුවෝ බූය පාස් එක දාන යාළුවෝ විතරයි. ඉතින් මෙන්න මේ ස්කයි බෝඩ් එක හම්බෙන්නේ යාළුවෝ බූය පාස් එක දාන යාළුවෝ විතරයි ලෙවල් 30 දී. ඊට අමතරව යාළුවෝ මෙන්න මේ වගේ ලස්සන ලූට් බොක්ස් එකක් හම්බ වෙනවා ලෙවල් 40 දී. එන්නේ ලූට් බොක්ස් එක හම්බෙන්නේ යාළුවෝ බූය පාස් එක දාන යාළුවෝ විතරයි. ඒ වගේම ඉතින් මෙන්න මේ වගේ ලස්සන අවතාරයක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ අවතාර එක හම්බෙන්නේ යාළුවෝ බූය පාස් එක දාන හැමෝටම. ඉතින් ඒ වගේ මෙන්න මේ වගේ ලස්සන ඩෙසර්ට් ඊගල් ස්කින් එකක් හම්බ වෙනවා බූය පාස් එක දාන යාළුවන්ට. ඉතින් ඒකත් පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙන ඩෙසර්ට් ඊගල් ස්කින් එක. ඉතින් මෙන්න මේ ඩෙසර්ට් ඊගල් ස්කින් එකට අමතරව යාළුවෝ මෙන්න මේ වගේ ලස්සන පෑන් ස්කින් එකක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ පෑන් ස්කින් එක හම්බෙන්නේ යාළුවෝ බූය පාස් එක දාන යාළුවන්ට ලෙවල් 60 දී. ඉතින් ඊට අමතරව යාළුවෝ මෙන්න මේ වගේ ලස්සන සූට් දෙකක් හම්බ වෙනවා බූය පාස් එක දාන හැමෝටම. ඒ වගේම ලෙවල් 70 දී බූය පාස් එක දාන යාළුවන්ට මෙන්න මේ වගේ ලස්සන බෑග් ස්කින් එකක් හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ බෑග් ස්කින් එකත් පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙන බෑග් ස්කින් එක. ඒ වගේම ඉතින් ලෙවල් 80 දී ඉතින් බූය පාස් එක දාන හැමෝටම හම්බ වෙන යාළුවෝ ග්‍රැනේඩ් ස්කින් එක. ඉතින් ඒකත් පට්ටම වාසි. ඒ වගේම ඉතින් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඉතින් ඊට අමතරව යාළුවෝ ලෙවල් 90 දී මෙන්න මේ වගේ ලස්සන වෝල් ස්කින් එක ඩිසයින් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ වෝල් ස්කින් එක හම්බෙන්නේ යාළුවෝ බූය පාස් එක දාන යාළුවෝ විතරයි. ඉතින් ඒකත් පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ලෙවල් 100 දී හම්බෙන්න තියෙන මේල් බන්ඩල් එක. ඉතින් මෙන්න මේ මේල් බන්ඩල් එක පට්ටම ලස්සන ඩිසයින් කරලා තියෙන මේල් බන්ඩල් එක. ඉතින් මෙන්න මේ මේල් බන්ඩල් එක ගන්නවා අනිවාර්යයෙන්ම දිනමාස බූය පාස් එක දාන්න වෙනවා. දිනමාස බූය පාස් එක දානවා අනිවාර්යෙන් ඩයමන්ඩ් 400ත් 500ත් අතර ප්‍රමාණයක් ඩයමන්ඩ් රෙඩි කරගන්න වෙනවා. ඉතින් ඒ නිසා දැම්මෝ ඩයමන්ඩ් සෙට් එක රෙඩි